ගුණධර්මයක් දියුණු කිරීමට විශාල වටිනාකමක් ලැබෙන ලෝකයක නෙමෙයි අපි ඉන්නේ. ඒක මෙහි ලොකු වටිනාකමක් ආරෝපණය කරන්නේ නැහැ පින්වත්නි ගුණධර්ම වලට. ඒ කියන්නේ මේ සමාජයේ ගොඩාක් පිරිහිලා. ඒ කාලේ ගුණධර්මයක් දියුණු කරනවා කියනකොට ඒ සමාජයෙන් හරියට උදව් කළා. ඒ ගුණධර්මයේ පරිස්සම් කරගන්න. මෙහි ගුණධර්ම දියුණු කරනවා නම් විශාල මානසික ප්‍රශ්නයක් විදියට තමයි සැලකන්නේ. දැන් මට මතකයි මේ ළඟදී එක්තරා නෝනා කෙනෙක් හුඟක් උගත් නෝනා කෙනෙක්. ඒ නෝනාගේ මහත්තයා ලංකාවේ බොහෝම කීර්තිමත් පුද්ගලෙක්. හරිම කීර්තිමත් කෙනෙක්. බොහොම ලංකාවේ ප්‍රකට කෙනෙක්. ඒ මහත්තයා මේ ළඟදී මාව පුද්ගලිකව හම්බෙන්න ආවා. ඇවිල්ලා කිව්වා හාමුදුරනේ මට උදව්වක් අවශ්‍යයි. මගෙන් ඔබතුමාට මොනවද කෙරෙන්න ඕන උදව්ව? එතකොට මේ මහත්තයා මට කියනවා අපේ නෝනාගේ ටිකක් ඔළුව නරක් වෙගෙන එනවා දැන්. ටිකක් මානසික වෛද්‍යවරයෙක් ළඟට පෙන්නන්න යන්න මට පොඩ්ඩක් උදව් කරන්න. මම දන්න විදියට නම් බොහොම හොඳට ඉන්නවනේ. මම කොහොම හොඳට ඉන්නවා මට එහෙම පේන්නේ නැහැ. තේ මඩුවක් නෑනේ හාඳුරුනේ දැන් කොයි වෙලාවෙත් බණ අහනවා. එතකොට යාර ධර්මය අහන එක දැක්කේ මානසික රෝගයක් විදියට. දැන් මේ සමාජයේ එහෙමයි සලකන්නේ. දැන් හොඳට බලන්න තරුණ ළමෙක් දැන් මේ ඔය අපි දැන් කියපු සමහර ඔය විදර්ශනාව පැත්තෙහිම දේශනා අහලා ඉතින් සමහර අය මේවා පුහුණු කරන්න පටන් ගන්නවා. ඉතින් කරලා බලන්න එපායි වැඩෙනවද නැද්ද කියලා හරි බලන්න කියලා ඔන්න පටන් ගන්නවා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් එකපාර ධර්මයේ ඉන්නවා දැක්කොත් එහෙම දැන් හිතන්නකෝ වැඩියෙන් නිතර ටිකක් බණ භාවනා කරගෙන ඉන්න තරුණයෙක් දැක්කොත් එහෙම අපි අහන්නේ මේ එයාගේ ළඟ ඉන්න අය අහන්නේ කොහමද? මේ ඇයි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්වත්ද කියලා අහන්නේ. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඇයි? එතකොට දැන් එයා හිතාගෙන ඉන්නේ මෙහි ඇති වෙන මේ ප්‍රශ්න වලට තමයි මේ කොයි වෙලාවෙත් ආගමික සන්දර්භයකට එකතු වෙන්නේ කියලා. එහෙම නෑ පින්වත්නි. අපි ඔක්කොම ලොකු ප්‍රශ්නයක ඉන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට වෙන වෙනම ಗುಣධර්ම හදාගන්න අපිට වෙලාවක් නෑ එකක්. ඒකට පාරිසරික සාධක නෑ එකක්.